මේක ලංකාවේ වෙච්ච සිද්ධියක් මේ ඊයේ පෙරේදා එක්තරා තරුණ පාසල් ශිෂ්‍යාවක් ඇය තරුණ පාසලින් ඉවත් වුණා විතරයි A level කරලා ඇයගේ දෙමව්පියෝ දෙන්නත් ඊටාම හොඳ රැකියාව කරන අය මල්ලී අය විතරයි හිටියේ සපුගස්කන්ධ ප්‍රදේශේ ඒගොල්ලෝ Facebook එකේ දැම්මා අපි දැන් නුවරඑළිය යනවායි කියලා දැම්මට පස්සේ ගෙදරින් පිටත් වෙනවා දැම්මා ඊට පස්සේ අවිස්සාවෙල්ලේ කිතුල්ගලට ගිහිල්ලා උදේට තේ බොනවා දැම්මා බහැලා තව යාළුවෝ කට්ටියක් පවුල් දෙකක් විතර ගියා දැම්මා ආයි තලව කැලේට ගිහිල්ලා ලන්ච් එක ගන්නවා දැම්මා ඊට පස්සේ නුවරඑළියේ නැවතිලා ඉන්නවා දැම්මා පහුවදා උදේ හග්ගල මල්වත්ත බලන්න යනවා දැම්ම ග්‍රෙගරි වැවේ ඔරු පදිනවා දැම්ම හැම එකක්ම Facebook එකේ දානවා. ඉතින් දාලා ආපහු දවස් 3කට පස්සේ අපි පිටත් වෙනවා කියලා පේරාදෙණිය පැත්තේ ඇවිල්ලා ගෙදර බලනකොට ගෙදර තිබිච්ච රත්තරම් බඩු අරව මේව විතරක් නෙමෙයි ෆ්‍රිජ් එක ඇඳන් පවා අරගෙන ගිහිල්ලා. ඇයි හොරා දන්නවා මේගොල්ලෝ දැන් ඉන්නේ නුවරඑළියේ ගෙදර බල්ලෙක්වත් නැහැ. ලොරි අරන් ඇවිල්ලා පටවගෙන ගිහිල්ලා. හරි. ඉතින් අපේ තොරතුරු ඇයි අපි කාටවත් දෙන්නේ? ඉතින් ඒක නිසා එයා දැන් මෙයාගේ ට්‍රිප් එක ගැන කියන්න අපි ග්‍රෙගරි වැවේ ඔරු පදිනවා බෝට්ටු සවාරිය කියනවා අපි මල්වත්ත යනවා අපි නානුවයට ගිහිල්ලා යනවා අපි ලෝකාන්තය බලනවා ඔහොම කියලා දැන් මේ ගෙදර එනකොට ගෙදර තිබිච්ච පොල් අර එළියේ කුස්සියේ තිබිච්ච පොලුත් පටවන් ගිහිල්ලා ලොරි දෙකක් ඇවිල්ලා පටවන් ගිහිල්ලා තිබුණේ ඇයි ඔක්කොම දන්නවා ගෙදර කවුරුත් නැහැ. තාම අරහෙ දානකොට දන්නවා දවස් 3ක් තිස්සේ ඉස්සෙල්ලා ලොකු ඒවා ගෙනිච්ච රේඩියෝ ටීවී අරවම පස්සේ ඇඳන් හිටන් ගලවගෙන ගිහින්. ඉතින් මේ தત્ත්වය තමුන්ගේ තොරතුරු එළියට දෙන්න තමුන් විඳිතෙක් බවට පත් වෙනවා.